ඈත කාලෙක ලස්සන කැලාවක පක්ෂීන් ගොඩාක් සතුටින් ජීවත් වුණා. ඔන්න එක දවසක් ඒ කැලාවේ පක්ෂීන්ට නිතර ප්‍රශ්න ගැටලු ඇති වෙන්න ගත්තා. ගිරවා, මයිනා, කුකුලන් වගේ පක්ෂීන් එකතු වෙලා සාකච්ඡා කළා. අපි මොකද කරන්නේ? ඔක්කොම කතා වෙනවා. අපි සමගිව නායකයෙක් පත් කරගනිමු. එතන හිටපු වැඩිහිටි ගිරාහාමි කිව්වා. එහෙනම් දැන් කවුද අපේ නායකයා වෙන්නේ? එතන හිටපු මයිනා ඇහුවා. අපි හොඳ කෙනෙක් පත් කරමු. ඔක්කොම කියන්න ගත්තා. අපි එහෙනම් රාජාලියාව පත් කරමු. එයා හරි ලොකු කෙනෙක්. එයාට ඕනම කෙනෙක් බයයි. බෑ. එයාගෙන් අපිට කරදරයි. හැමෝම කියන්න ගත්තා. එහෙනම් උකුසා හොඳයි. එතන හිටපු අය කියන්න ගත්තා. එයාත් හරිම මොරණ්ඩොයි. එයාව එපා. එහෙනම් කුකුළු හාමිව පත් කරමු. මොකද එයා තමයි අපිව උදේට ඇහැරවන්නේ. අප්පෝ එයාව නම් එපා. අපිට නිදා ගන්නවත් දෙන්නේ නැහැ. ඒ එක්කම ලස්සන නැටුමකින් මොනරහාමි එතනට ආවා. මම තමයි මේකට සුදුසුම කෙනා. කැලාවේ ඉන්න ලස්සනම කුරුල්ලා මමයි. මට හොඳට නටන්න පුළුවන්. මගේ හඩත් ලස්සනයි. මොනරහාමි කියාගෙන ගියා. පක්ෂීන්ගේ රජා තේරීම පක්ෂීන්ටම එපා වුණා. එහෙනම් අපි වෙන දවසක රජා තෝරමු කියලා ඔක්කොම අය එතනින් යන්න ගියා. ඉතින් මොනරා ලස්සනයි. නටන්නත් පුළුවන්. රාජාලියා ලොකුයි, බලවත්. නමුත් නායකයෙක් වෙන්න ඕනේ බුද්ධිය, කරුණාව, සමගිය. ඔන්න ඔය වගේ අදත් අපේ කතාව මෙතනින් ඉවර වෙනවා. හෙට අලුත් කතාවකින් ආයෙ අපි හම්බ වෙමු.